වෘශ්චික ලග්න හිමියන්ට මේ සතිය තරමක් අසුබ ඵල ඇති කරන සතියක් වුවත් සඳු ලග්නගත වීම නිසා සියල්ල පහව යෑමක් පෙන්වුම් කරනවා. නමුත් සිතට සතුටක් නැහැ, මානසික පීඩාකාරී තත්ත්වයක් ඇති කරන. මොකද ශනි චන්ද්‍රයත් එක්ක ලග්නගත වීමත්, රවි බුධ සිකුරු දෙවැන්නේ සිටීමත්, කුජ තුන්වැන්නේ සිටීමත්, කේතු පස්වැන්නේ සිටීමත්, ගුරු නවවැන්නේ සිටීමත්, රාහු 11 වැන්නේ ගමන් කිරීමත් ඔබට මේ සතිය කිව යුතු තරම්ම සුබ ඵල ඇති වෙන සතියක් නොවේ. නමුත් අධ්‍යාපනය ලබන शिशु දරුවන්ට ඉතා ප්‍රශස්ත ග්‍රහ බලයක් ඇති සතියක් බව පෙන්වුම් කරනවා. විභාග ආදීන් සමත් වීමට මේ ග්‍රහ බලය විශේෂයෙන්ම උපයෝගී වෙනවා. විභාග ආදීන් දැනීම දියුණු වීම, විභාග ආදී දැනීම දියුණු වීම, ඒවාට නිසි උත්තර සපයා ගැනීමටත් මේ ග්‍රහ බලය ඔබට සහාය වෙනවා. රවි බුධ සිකුරු දෙවැන්නේ ගමන් කිරීම ධනය, තැන්පත් ධනය නැතිවීමට හේතු සාධක වෙනවා. ඔබගේ තැන්පත් ධනය, මිල මුදල් විය පැහැදම් වීම බොහෝ දුරට මේ සතියේ වැඩි වෙනවා. අනවශ්‍ය දේ සඳහා වියදම් වැඩි වීමක් පෙන්වුම් කරනවා. ලැබීම් වලට මේ සතිය හොඳයි. එහෙත් අර කලින් කීවාවෙන් වියදම් අධිකයි. මව්ගේ තත්ත්වය තරමක් සුබඵල නැහැ. මව්ට තරමක් අසීරුතා සහ රෝග පීඩා වැළඳිය හැකි සතියක් බැවින් මව්ගේ සුව දුක් සොයා බැලීම හොඳයි. පියාට මේ සතිය ඊටාත්ම හොඳයි. ඒ වගේම මේ සතියේ ගමන් බිමන් යෑමේදී ප්‍රවේශමින් ගමන් බිමන් යෑම හොඳයි. විශේෂයෙන් දුර ගමන් යාමත් ඒ ගැන සොයා බලා කටයුතු කිරීම, විමසිලිමත් වීම ඊටාම හොඳයි. අධ්‍යාපන කටයුතු අර කලින් සඳහන් කරා වගේම කේතු පස්වැන්නේ සිටීම ඊටාත්ම හොඳ පිහිටීමක්. රාහු 11 වැන්නේ පතිත වී සිටීමද වරදක් නෑ, හොඳයි. මේ සතිය ඔබට සුබඵල මන්දගාමීව ලැබුණත් ධර්මු අපලයක්, උපද්‍රවයක් මේ සතියේ ඇතිවන්නේ නැහැ. ඔබට මේ සතියේ උගුරේ සෙන්ගෙඩි ඇතිවීම, උගුරේ ගෙඩි ඇතිවීම, ලේවල දෝෂ මතුවීම, මානසික පීඩා ඇතිවීම, පීනස් සමාරු උග්‍රවීම ආදිය පෙන්වනවා. විශේෂයෙන් ඔබගේ කල්ගිය රෝග උත්සන්න වීමක්ද මේ සතියේ ඇති හැකි. ඔබේ ජය අංකය වනුයේ 138යි. ජය වර්ණය වනුයේ රතු කහ. සුබ දිනය වනුයේ අඟහරුවාදා සහ බදාදා. දවස් සතියේ අනාවැකිය වනුයේ යම් කිසි කටයුත්තකදී මෝඩයෙකුට වගකීම් බාර දීම කළොත් අර මැටි භාජනයේ සෑදීමට වැලි තිබියදී වැල්ලේ වැලි වලින් බඳුන් සාදනවා වගේ වැඩක් වෙනවා.